මේ සුස්මි කොල්ලෝ මෙතන දර ක්ලියෝපැට්‍රාගේ චරිතෙට කට්ටිය තෝරන තැන ආවන්නේ හැබැයි අවුරුදු කීයට අඩු කෙනෙකු තමයි බලන්නේ මටත් මීට අවුරුදු 20කට කලින් 30යි තමයි ඒ කාලේ ගමේ තියෙන හැම අවුරුදු 20කම මම තමයි අවුරුදු කුමාරි මේ මට නෙමේ කොල්ලෝ අපේ කෙල්ලට එහෙනම් ආන්ටි මෙතනින් ඉඳගෙන දුවට අතරින් ඉඳගෙන Hi, good morning. ඔන්න දැන් සීසර් අශ්වය පදින ගමන් ඉන්නේ. ඔයා සීසර්ව දැලේ දාගන්න විදිය කල්ලා පෙන්නන්න. අති. ඔයා සීසර්ව දැලේ දාගන්න කලින් ඔයාගේ කොණ්ඩේ පැටලලා බෙල්ල හිර වෙයි. Sorry girls, ඔගොල්ලන්ට no chance. දැන් මම ක්ලියෝපැට්‍රා වෙන කියන්නේ අතෑර ගන්න වෙනවා. ඇයි ඒ මම ඇතුළට ගිහිල්ලා මගේ social media වල ඉන්න followers ලා ටික පෙන්නපු ගමන් කට්ටියගේ සුඩ ගියා. Excuse me. ඔය කවුද? මම මීට කලින් දැකලා නැහැ. ඔයාලා බොරුවට මාව අඳුරන්නේ වගේ රඟපෑවට මගේ fans ලා මාව හොඳට දන්නවා. අනික මට 3 million follow base එකක් ඉන්නේ. මේ ෆිල්ම් එක ලේසියෙන්ම මගෙන් ප්‍රමෝට් කරගන්න පුළුවන් නිසා මේගොල්ලෝ අනිවාර්යෙන් ක්ලියෝපැට්‍රාට ගන්නේ මාව තමයි. අනේ මේ ඔයාලා දන්නවද මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් කවුද කියලා? එයාත් එක්ක තමයි මම පොඩි කාලේ ඉඳන් බැලිබත් තිව්වේ. ඒ හින්දා මම තමයි මේ ෆිල්ම් එකේ අනිවාර්යයෙන්ම ක්ලියෝපැට්‍රා. හීනෙන් තමයි. මේ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් අපේ දුරින් ඇදවෙන අයියා කෙනෙක්. ප්‍රොඩියුසර් වුණ මොඩල් තමයි වැඩේට ගන්න. අනික යන් සල්ලිය දැන් කරන්නේ. ඒ කියන්නේ මේ මම. ලෝචනා ජයකොඩි කවුද? අතුල්ට. මේ වැඩේ තමයි මම මේ ඩ්‍රෙස් එක ඩිසයින් කළේ. ඒ අලුත් උන්දලා මාව දැකලා පුදුම වුණා. මමත් මාස් 3ක් තිස්සේ මේ ඔඩිෂන් එකට එන්න ඕන නිසා ඩයට් කරා. රැට කෑව ගල් සිම්බල් 5යි. ගිය ගමන් මායෙත් ඇරේ. අපරාධය ආවේ. අපි මේ ෆිල්ම් එකේ ක්ලියෝපැට්‍රාගේ කැරක්ටර් එකට ලෝචනාව සිලෙක්ට් කරගත්තා. ඇයි එහෙම කරන්නේ? අයියට මතක නැද්ද මං අයියත් එක්ක පොඩි කාලේ බට්ටක් පැන්නා. අයි මගේ follow base එක. බට්ටෝ ෆලෝ ඕකේ. හැබැයි අපි ගර්ල් කෙනෙක්ව මුලින්ම දැක්කම මුලින්ම හැන්නේ යාගේ කොණ්ඩේට. කොණ්ඩේ ගොඩක් ස්මූත් වෙන්න ඕනේ. ඔයාලා කොණ්ඩේ ගොඩක් මිසි. ක්ලියෝපැට්‍රාගේ කොණ්ඩේ සිල්ක් ස්මූත් විදිහට තියෙන්න ඕනේ. ලෝචනාගේ කොණ්ඩේ දැක්ක ගමන් අපි හැමෝම යාව සිලෙක්ට් කරගත්තා. ක්ලියෝපැට්‍රා කියන්නේ ඒ කාලේ හිටපු ලස්සනම රැජිනා. සෝ ලෝචි තමයි අපේ ක්ලියෝපැට්‍රා. ඔය කොහොමද ඔච්චර ලස්සනට කොණ්ඩේ තියාගන්නේ? මම මේ ලෝකේ තියෙන හොඳම දේවල් යූස් කරන්නේ. මම කොණ්ඩේට යූස් කරන්නේ සන්සිල්ක් ෂැම්පූ දැන් ඒක අලුත් වෙලා හරියට මං වගේ ඕනම කෙනෙක් ආසයි යන හැම තැනම හැමෝම ඉස්සරහා කැපිලා පේන්න. ඉතින් එහෙම කැපිලා පේන්න නම් හෙයා එක ගොඩක් වැදගත්. හෙයා එකට සිල්ක් වගේ ස්මූත් ෆීල් එකක් වගේම ගැට ගැහෙන්නේ නැති වෙන ඕන නිසා තමයි මම සන්සිල්ක් ෂැම්පූ යූස් කරන්නේ. Lady, who is this lady? අපිට මෙයාව ක්ලියෝපැට්‍රාගේ අම්මා විදිහට ගන්න පුළුවන් නේද? මෙයාගේ කොණ්ඩෙත් හරිම ලස්සනයි. මං කොහොමත් මේ ෆිල්ම් එකේ ක්ලියෝපැට්‍රාගේ අම්මා තමයි ඩිරෙක්ටර් සර්. මම ඒ කාලේ ඉඳලා අපේ ලෝචිට ගාන්නේ සන්සිල්ක්. අනේ ඉතින් දැන් මම ජනප්‍රිය නිලියක් වෙයි නේද සර්?